අපූර්ව ආශාවරී කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා ජනප්‍රිය වුණු දක්ෂ තරුවක්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 හි අවසන් මහා තරඟය දක්වා ඇය පැමිණීමට සමත් වුණා. ඒ වගේම පසුගිය දිනක ඇය ගැන කවුරුත් කතා බහට ලක් කරේ ඇය ගැයූ තේමා ගීතයක් ජනප්‍රිය වීම සම්බන්ධයෙන්. කෙසේ වුවත් පෞද්ගලික ජීවිතයේ මෑත කාලේ යම් කඩාවැටීමකට ලක් වී බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඉතින් ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය රංගන ශිල්පී සංජය මුරමුදලි සමගයි. වසර ගණනාවක් පැවති ප්‍රේම සම්බන්ධයෙන් අනතුරුව 2025 වසරේදී ඔවුන් විවාහ වුණා. කෙසේ වුවත් ඔවුන් විවාහ වී ටික දිනක් යන්නට මත්තෙන් ඔවුන්ගේ නොගැලපීම් ඉස්මතු වෙන්න පටන් ගත් අතර සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ මේ යම් නොගැලපීම් ෂෙයා වෙන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම මෑත කාලයේදී ඇය ගැන කවුරුත් කතා කරන්නේ ඔවුන් දෙදෙනා දික්කසාද වීමට තීරණය කර ඇති පුවතත් සම්බන්ධයයි. ඉතින් විවාහ වී වසරක් යාමට මත්තෙන් ඔවුන් මේ ගන්නා ඉන්න තීරණය ගැන ගොඩක් දෙනා කතා කියනවා. ඒ වගේම රංගන ශාස්ත්‍රය වගේම ගායන ශාස්ත්‍රයේ අයත් ඔවුන් ගැන යම් කතා මවන්න පටන් අරන් තිබෙනවා. කෙසේ නමුත් ඉතාමත් ජනප්‍රිය යුවළක් වන මේ දෙන්නා මේ ගත්ත තීරණය ගැන ප්‍රේක්ෂක කවුරුත් ඇත්තටම හද කම්පා කරන පුවතක් වී තිබෙනවා. ඒ වගේම ගොඩක් දෙනා මේ දිනවල සමාජ මාධ්‍ය හරහා කතා කරන්නේ ඔවුන් ගැන යම් විරසකයක් පවතින බව අපූර්ව ආශාවරී මේ දිනවල ඇයගේ Facebook ඉනිමේ තබා තිබූ සටහන් නිසාවෙන්. ඇය විටින් විට මේ තබන සටහන් නිසා ගොඩක් ප්‍රේක්ෂකයින් අතර මවිතයක් ඇති වී තිබෙනවා. ඇය තබා තිබෙන්නේ මෙවන් අදහසක්. මග හැරුණු තැන් අත්හැරුණු තැන් තබා නික්ම යමි යනුවෙන් ඇය සටහනක් තබා තිබෙනවා. ඒ වගේම තවත් විටක ඇය නොලියමි සටහන් අමුතු තැන් ගැන දැනුනේ නැතුවට ආදරේ යනුවෙන් තවත් විටක සටහනක් තබා තිබෙනවා. ඉතින් මෙවැනි සටහන් මගින් ඇය කුමක්ද අපේක්ෂා කරන්න කියලා ගොඩක් ප්‍රේක්ෂකයින් විටක විවිධ අදහස් පළ කර තිබෙනවා. ඉතින් ඇය තබා තිබෙන මේ සටහන් නිසාවෙන් ඇයගේ කසාදය වෙන්වීමට හේතු කාරණා ඇවිත් කියලා ගොඩක් දෙනා දැන් දැනගෙන තිබෙනවා. කෙසේ නමුත් මේ ගැන නිල සඳහනක් ඔවුන් සඳහන් නොකළත් ඔවුන් මේ තබන සටහන් මගින් මනාවට පැහැදිලි වෙන්නේ ඔවුන්ගේ ඉදිරි ජීවිතය ගැනයි. කෙසේ නමුත් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.